ශ්‍රී ලාංකේය සම්මාන ඉතිහාසයේ රන්නකුරින් ලියවෙන ප්ලැටිනම් එක්සලන්ස් සම්මාන උළෙල ඊයේ පසරුවේ පැවැත්වුණේ කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේදී. එහිදී රූපවාහිනී ගුවන්විදුලි සමාජ මාධ්‍ය ඇතුළු විවිධ ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් සම්මාන පිරිනැමුණා. මෙවර 2026 ප්ලැටිනම් එක්සලන්ස් සම්මාන උළෙලේදී ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය සම්මාන රැසකින් පිදුම් ලැබුවේ අපගේ විශිෂ්ටත්වය යලි යලිත් තහවුරු කරමින්. මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකීන්ට කවදත් නැවුම් හරවත් විවිධත්වයෙන් යුතු පවුලේ සැමට එක්ව නැරඹිය හැකි වැඩසටහන් පමණක් තිලින කරන ස්වර්ණවාහිනිය 2026 ප්ලැටිනම් සම්මාන උළෙලේදී විවිධත්වයෙන් යුතු ප්‍රේක්ෂක ආකර්ෂණීය දිනු වැඩසටහන් ඉදිරිපත් කිරීම වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලැබුවා. ශ්‍රී ලාංකේය ප්‍රවෘත්ති කලාවේ විශ්වසනීය සමබර ප්‍රවෘත්ති සන්නාමය ලෙසින් කවදත් මෙරට ප්‍රේක්ෂක මනසේ රැඳී ඇති ස්වර්ණවාහිනී නිවුස් මෙවර ප්ලැටිනම් එක්සලන්ස් සම්මාන උළෙලේදී සම්මානයට බඳුන් වුණේ ප්‍රේක්ෂක විශ්වාසය දිනාගත් මෙරට ප්‍රවෘත්ති සන්නාමය ලෙසින්. මෙරට රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක රියැලිටි වැඩසටහන් කලාවට නැවුම් මුහුණුවරක් හඳුන්වා දුන් ජීවිතයට කෝටියක් වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන ලෙසින් ප්ලැටිනම් එක්සලන්ස් සම්මානයෙන් පිදුම් ලැබුවා. Platinum Excellence in Entertainment, Quiz and Reality Programming. මෙවර ප්ලැටිනම් එක්සලන්ස් සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියතම සහ බලපෑම් සහගත ටෙලිනාට්‍ය ලෙසින් සම්මාන ලබන්නට සමත් වුණේ ස්වර්ණවාහිනියෙන් විකාශය වන ජහුටා ටෙලිනාට්‍යයි. And the award goes to Jahuta Swarnavahini. හරිම නිහතමානීව සම්මානය ලබා ගන්නවා. සෑම පුන් පොහෝ දිනකම මෙරට ප්‍රේක්ෂකයින්ගේ සිත් සතන් නිවාසනහාලන ස්වර්ණවාහිනී අමාදහර වසරේ විශිෂ්ටතම ආගමික වැඩසටහන ලෙසින් ප්ලැටිනම් එක්සලන්ස් සම්මානයෙන් පිදුම් ලැබුවා. Goes to Swarnavahini Amadahara. මෙරට ප්‍රේක්ෂකයින්ගේ ගීතමය රසවින්දනය වෙනස් මානයකට ඔසවා තැබූ ස්වර්ණවාහිනියෙන් විකාශය වන අහංකාර නගරයේ සංගීත වැඩසටහන මෙවර සම්මානිත වුණේ නිර්මාණාත්මක නව්‍යතාව සඳහා වූ වසරේ විශිෂ්ටතම සංගීත වැඩසටහන ලෙසයි. Platinum Music Program of the Year. වසරේ විශිෂ්ටතම ඉවුම් පිහුම් වැඩසටහන ලෙස ස්වර්ණවාහිනී රස සරණිය ප්ලැටිනම් එක්සලන්ස් සම්මානයෙන් පිදුම් ලැබුවා. And the award goes to Rasasaraniya Swarnavahini. විශ්වසනීයතාව හා ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ විශිෂ්ටත්වය වෙනුවෙන් වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නාට හිමි ප්ලැටිනම් එක්සලන්ස් සම්මානය මෙවර හිමි වුණේ ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති නිවේදක ශ්‍යාමල් බණ්ඩාර ජයපත්මටයි. ස්වර්ණවාහිනී නිවේදිකා දිනුෂා රාජපතිරණ මෙවර ප්ලැටිනම් එක්සලන්ස් සම්මාන උළෙලේදී ඉදිරිපත් කිරීමේ විශිෂ්ටත්වය සහ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් රූපවාහිනී නිවේදිකාව ලෙසින් සම්මාන ලැබුවා. වසරේ වඩාත් බලාපොරොත්තු සහගත රූපවාහිනී නිවේදිකාව ලෙසින් ප්ලැටිනම් එක්සලන්ස් සම්මානයෙන් පිදුම් ලබන්නට සමත් වුණේ ස්වර්ණවාහිනී නිවේදිකා තිලක්ෂි ඉන්දීවරේ. Most promising TV presenter of the year. නව්‍යකරණය සඳහා වූ තාක්ෂණික නායකත්වය වෙනුවෙන් ස්වර්ණවාහිනී ප්‍රධාන තාක්ෂණ නිලධාරී නිලූප රණවීර මෙවර ප්ලැටිනම් එක්සලන්ස් සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම විකාශන ඉංජිනේරුවරයා ලෙස සම්මානිත වුණා. වඩාත් බලපෑම් සහගත බහුකාර්යතාව සහ විශිෂ්ටත්වය සඳහා වූ වසරේ මාධ්‍ය පෞරුෂයට හිමි ප්ලැටිනම් එක්සලන්ස් සම්මානය මෙවර හිමි වුණේ ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශ ප්‍රධානී සාරංග පතිරණටයි. Saranga Patirana, Platinum Media Personality of the Year for influence, versatility and excellence. ආදවන් ටීවී වසරේ නැගී එන දමිළ රූපවාහිනී නාලිකාවට හිමි ප්ලැටිනම් එක්සලන්ස් සම්මානයෙන් පිදුම් ලැබුවා. ආදවන් නිවුස් ප්ලැටිනම් එක්සලන්ස් සම්මානයෙන් පිදුම් ලැබුවේ වසරේ විශ්වසනීයම දමිළ රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය ලෙසයි. 2026 ප්ලැටිනම් එක්සලන්ස් සම්මාන රාත්‍රිය දිග්විජය කරමින් මෙවර සම්මාන උළෙලේ මාධ්‍යංශයට හිමි සම්මාන අතරින් සම්මාන රැසක් දිනූ මාධ්‍ය ජාලය බවට ස්වර්ණවාහිනිය පත් කරමින් අප ඉහළින්ම ඔසවා තැබූ මෙරට ප්‍රේක්ෂක ඔබ සැමට අපගේ ගෞරවනීය ප්‍රණාමය.